විනාදයක් පවත්වන්න සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපිටහං ආවුසෝ ඉමස්මින් යේව භ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤම්හි සමනකේ ලෝකංච ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤපේමිති මේ පාවල ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරාධිපති අපේ අතිගෞරවාර්හ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිකාරී පරිවේනාධිපති අපේ අතිගෞරවනීය මොරවක කල්යාණ සිරී පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් කාරුණික පින්වත්නි ඉතින් අද බක්පුර පසළොස්වක් පොහොය දවස සෑම පුර පසළොස්වක් පොහොය දවසකම මේ විහාරස්ථානයේ සීල භාවනා වැඩසටහන බොහොම ඉහළින් සිද්ධ කරනු ලබනවා. ඉතින් අපිත් නොයෙක් විට ධර්ම දේශනාවලට වඩිනවා. ඒ අනුව අදත් අපිට ආරාධනා කළා අපේ කල්යාණ ශ්‍රී පණ්ඩිත හාමුදුරුවෝ ඒ වගේම ඒ විමලා ජයතුංග උපාසිකා මෑණියන් මේ බක්පොය දවසේ ධර්ම දේශනාවට වඩින්න ගියා. ඉතින් අපේ ලෞතර ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලා වදාරන විට 5000ක් කල් නොනැසී බුදු සසුන පවතින එකම භූමිය එකම දේශය මේ ශ්‍රී ලංකාව නම් වූ ද්වීපයයි කියලා උන්වහන්සේගේ බුදු නුවණට පෙනුණා. ඊළඟට 5000ක් කල් නොනැසී නොනසා මේ බුදු සසුන ආරක්ෂා කරගෙන යන්නේ මේ සිංහල ද්වීපයේ සිංහල බෞද්ධ ජනතාවයි කියලා උන්වහන්සේගේ බුද්ධ ඥාණයට පෙනුණා. එහෙම පෙනිලා තමයි මහා කරුණාවෙන් ලංකාවට 3 වරක් වැඩම කළා. පළමුව මහිහංගනයට, දෙවනුව නාගදීපයට, තුන්වෙනුව කැලණියට.
ඉතින් මේ දෙවැනි වර බුදුන් වැඩි දවස තමයි බක්පුර පසළොස්වක් පොය දවස නාගදීපයට වැඩම කරලා චූලෝදර මහෝදර දෙදෙනාගේ ඒ මණික් පළඟක් අරභය ඇති වූ යුද්ධය සංසිඳුවලා සාමකාමී කරලා ධර්ම දේශනා කරලා තිසරණ සමාදන් කරවලා පන්සිල් සමාදන් කරවලා තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් කළා. ඉතින් මේ කතාවල් අපේ පින්වතුන් හොඳට දන්නවා. ඉතින් අපේ බුදුහාමුදුරුවෝ දඹදිව මධ්‍ය මණ්ඩලයෙන් පිට වැඩම කරලා තියෙන එකම එක ගමන. ඒ ගමන කොහේටද වැඩි? ලංකාවට. නේ? දැන් එහෙනම් ඒ කාලේ තවත් ජනාවාස ලෝකේ අනිත් රටවල් වල තියෙන්නේ නැතිනේ. හැබැයි බුදුහාමුදුරු වැඩි නැහැ. බුදුහාරු ගොඩාක් දේවල් බලලා තමයි එහෙම වඩින්නේ. ස්වාභාවික විපත් කරදර නැති. දැන් බලන්න මියන්මාරේ දරුණු භූමිකම්පාවක් වෙලා. සඳහන් නොකලට දහස් ගාණක් හාමුදුරුවෝ අපවත් වෙලා. අර හමුදා ආණ්ඩුවක් තියෙන හින්දා ඒවා වැඩි කියන්නේ ප්‍රචාරය වෙන්නේ නැහැ. ඊළඟට අපේ අනුරාධපුර නගරේ වගේ ඓතිහාසික පූජනීය නගරය තමයි ඔය මණ්ඩලේ නුවර කියලා කියන්නේ. ඉතින් ඒ ප්‍රදේශෙක තමයි මේ භූමිකම්පාව ඇති වෙලා තියෙන හාමුදුරුවෝ ගොඩාක් ඉන්න පළාත. ඉතින් දහස් ගාණක් මැරිලා. ඉතින් ඒ කතාව මම මතක් කළේ අපේ රටේ ලොකු ස්වාභාවික විපත් අඩු. නේ? ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ඒව දැකලා ඊළඟට ශාස්ත්‍රීය සමෘද්ධිමත් රටක් ධර්ම අවබෝධ වෙන මිනිස්සු උපදින රටක් දන් දෙන්න කැමති රටක් ජනතාවක් බලලා තමයි බුදුහාමුදුරුවෝ වැඩි. ඒ නිසා අපි හරි වාසනාවන්තයි ඒ දීපේ ඉපදිලා උතුම් සම්බුද්ධ ශාසනය ලැබලා තියෙනවා. උතුම් ශ්‍රී සද්ධර්මය ලැබලා තියෙනවා. උතුම් ගෞතම බුද්ධ ශාසනය ලැබලා තියෙනවා. උතුම් දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලැබලා තියෙනවා. උතුම් ෂණ සම්පත්තියක් ලැබලා තියෙනවා. ෂණ සම්පත්තිය කිව්වේ ඇස කන නාසය දිව ශරීරය මොළය. මේ ඉන්ද්‍රියන් අඩුවක් නැතුව ලැබලා තියෙනවා. ඊළඟ එක තමයි පතිරූප දේශ වාසයක් ලැබලා තියෙනවා. ඒ කියන්නේ සුදුසු ප්‍රදේශයක ඉපදිලා තියෙනවා. දැන් කරදර අඩුයිනේ අපිට ගොඩක් නේ. භූමිකම්පා නැහැ, ගම් වතුර අඩුයි. ගිනි කඳු නැහැ, සුලිසුලන් නැහැ. එතකොට දුර්භික්ෂ මහා පරිමාණයව නැහැ. ඉතින් කලාතුරකින් යමක් වුණොත් මිසක් එසා මේ සුදුසු පරිසරයක උපදින එකත් ලොකු පිනක්. ඒ නිසානේ පතිරූප දේශ වාසෝච ඒතම් මංගල මුත්තමන් කිව්වේ. සුදුසු ප්‍රදේශයක ඉපදීම මංගල කාරණා. මංගල කාරණයක් කියන්නේ දෙලොව දිනුවට වැඩ සාදා ගන්න පුළුවන් ප්‍රදේශයක උපදින්න ඕන. ඒක මංගල කාරණයක්. ඊළඟ එක තමයි ඊටාම වටිනා එක කල්යාණ මිත්‍ර සම්පත්තිය. මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. මොනවා ලැබුවත් කල්යාණ මිත්‍ර සම්පත්තිය නැත්තම් බුදු සසුනෙන් වැඩක් ගන්න බෑ. ඒ නිසා අපි කවුරුත් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබලා තියෙනවා. ඉතින් මේ සියල්ලම ලැබුවේ පෙර පින් බලයෙන්. පෙර පුරුදු කරපු නිසා. ඒ නිසා ඒ පෙර පින් බලයෙන් ඉපදිච්ච අපි මේ බුදු සසුනෙන් ප්‍රයෝජන ගන්න දාන සීල භාවනාදී පින් පුරා ගන්න දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී දසපාරමී ධර්ම සම්පූර්ණ කරගන්න ඊළඟට බුදු සසුනේ පරමාර්ථය වන උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවන් සම්පූර්ණ කරගන්න මේ වාසනාවන්ත අවස්ථා සියල්ල
අපට උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. ඉතින් පින්වත්නි ධර්ම දේශනාවක් ගැන ඒ වගේම ධර්මානුශාසන ධර්මානුශාසනාවකදී ධර්ම අවවාද වශයෙන් අමුතු යමක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ රැස්ව ඉන්න පිරිස හොඳට සිල් සමාදන් වෙලා පුරුදු බණ අහලා පුරුදු ධර්මයේ ගුණ දන්න පිරිසක්. එතකොට කෙටියෙන් වචනයක් මතක් කළොත් මේ බුදුහාමුදුරුවෝ එක තැනක සඳහන් කරනවා විමුක්තායතන පහක්. විමුක්තායතන කියලා කියන්නේ නිවන් දොරටු පහක්. නිවන් දොරටු පහක්. ඒ නිවන් දොරටු පහෙන් විමුක්තායතන පහෙන් හතරක්ම ධර්මය හා සම්බන්ධයි. බලන්න මොන්න තරම් මේ ධර්මය වටිනවද කියලා ඒකෙන් තේරෙනවා. පළවෙනි එක තමයි ධර්ම දේශනා කිරීම. නිවන් දොරටුවක් විමුක්තායතනයක්. ඒ කියන්නේ දැන් ධර්ම දේශනා කරනක උතුම් පින්කමක් කියන එක දන්නවනේ නේ. නමුත් විමුක්තායතනයක් වෙන්නේ මේ දේශනා කරන දේශකයා මම හෝ වෙනත් කවුරු හරි බුදුබණ වෙනත් අල්ලාප සල්ලාප කයි කතන්දර නෙවෙයි බුදුබණ සිහිනුවමින් කියාගෙන යනකොට දේශනා කරගෙන යනකොට අපේ සිත එකඟ වෙනවා. චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා. චිත්ත සමාධිය ඇති වෙනවා. සමහර විට ධර්මාසනයේදීම රහත් වෙන්න පුළුවන්. ධර්මාසනයේදීම රහත් වෙච්ච කතා තියෙනවා. ඇයි? අර බණ පදයක් ගන්න සිහිනුවණින් මෙනෙහි කරමින් ධර්මදේශනාව කරනකොට ස්වභාවයෙන්ම චිත්ත සමාධිය ඇති වෙලා කෙලෙස් යටපත් වෙලා මාර්ගඵල සාක්ෂාත් වෙනවා. අන්න ඒ නිසා තමයි නිවන් දොරටුවක් කියලා කියන්නේ. විමුක්තායතනයක් කියලා කියන්නේ. ඊළඟට තව අතකින් ගත්තොත් ඉතින් සාමාන්‍ය වශයෙන් ගත්තොත් මේ අනිකුත් අල්ලාප සල්ලාප දේශනා ඉගැන්වීම් කරනවට වඩා උත්තම දේශනාව තමයි දුර්ලභ ශ්‍රී සද්ධර්මය අනුන්ට කියා දෙන එක. ඉතින් ඒ අතින් ගත්තත් මේක මහත්ඵල මහානිසංස නිවන් දොරටුවක් ධර්ම දේශනා කිරීම. දෙවෙනි කාරණය තමයි ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණ බණ අහන එක පළවෙනිම හිතා ගන්න ලොකු පින්කම. මේ දුර්ලභව ලැබූ ශ්‍රී සද්ධර්මයට සමන් යොමු කරගෙන ඉන්න එක ලොකු පින්කමක් නේ. එතකොට අනිත් ධර්මා මුලින් කිව්වාගේ ලෝකෙ තියෙන මේ අනන්ත අප්‍රමාණ දේශනා ලෞකික දේශනා අහනවට වඩා උතුම් බණ පදයකට උතුම් දේශනාවකට උතුම් ධර්ම දේශනාවකට සවන් යොමු කිරීම මහා පින්කම. ඒක පැත්තක්. අනිත් පැත්තට ධර්ම ශ්‍රවණය කරන අයත් සිහි නුවණින් සිහිය පිහිටුවා බණ පදයක් ගානේ බණ අසාගෙන සිටීමෙන් එය චිත්ත සමාධියට උපකාර වෙනවා. චිත්ත ඒකාග්‍රතාවයට උපකාර වෙලා මාර්ගඵල නිවන් අරමුණු කරන්න පුළුවන්. ඒ නිසා කියනවා විමුක්තායතනයක් එහෙම නැත්නම් නිවන් දොරටුවක් කියලා බණ අහන එක. ඉතින් ඒ වැඩි විස්තර කරන්න වෙලාව නෙවෙයි. තුන්වෙනි කාරණය තමයි ධර්ම සජ්ජායනය. ධර්ම සජ්ජායනය. ඉතින් ඒ ධර්ම සජ්ජායනාව කියන්නේ මේ බණ පොත අරගෙන සජ්ජායනා කරනවා. ඉතින් ඒ උඩ තමයි අපිට මේ පිරිත් දේශනාව පටන් ගන්න. ඒ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීමක් උඩ තමයි
මේ පිරිත් දේශනා ක්‍රමය පටන් ගත්තේ. නේ? අද ඉතින් ඒ අඩුපාඩුකම් තියෙනවා. දේශනාවෙත් අඩුපාඩුකම් තියෙනවා. ශ්‍රවණය කරන අයගේ අඩුපාඩුකම් තියෙනවා. නමුත් මූලික දේ වෙනෝනේ. මොකද්ද? ධර්ම සජ්ජායනාව. දැන් බලන්න අපි පිරිත් කියලා කිව්වට ඒ පිරිත් පොතේ පිරිවානා පොත් වහන්සේ තුල තියෙන්නේ මම මීට මුලිනුත් ඕනතරම් කියලා ඇති ධර්ම දේශනා. මොනවද තියෙන්නේ? බණ සූත්‍ර 24යි තියෙන්නේ. සූත්‍ර 24යි කොටස් 4කට බෙදලා තියෙනවා නේ. ඒතර පළවෙනි සූත්‍රය තමයි දස ධම්ම සූත්‍රය. ඒකේ තියෙන්නේ මුලින්ම කියලා තියෙන්නේ පැවිද්ද හොඳ වෙන්න. බුදුහාගේ දේශනාවක් ඒ පිරිත් පොතේ මුලටම දාලා තියෙන පැවිද්දෙක් භික්ෂුවක් ශ්‍රමණයෙක් මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා කරුණු 10ක්. ඉතින් බණ නේද? බණනේ. ඉතින් ඒ විස්තර ගන්න වෙලාව නැහැ ඒ කරුණු 10. ඊළඟට තියෙනවා මංගල සූත්‍රය. බණ. නේ? මෙලොව පරලොව යහපතට හේතු වන මංගල කරුණු. අද අපි ලෝක සම්මත මංගල කාරණා සමහර ඒවා මෙලොවටත් අහිත කරයි පරලොවට කොහොමත් අහිත කරයි. හැබැයි මංගල සූත්‍රයේ තියෙන මංගල කාරණා මෙලොවටත් යහපත ගෙන දෙනවා පරලොවටත් යහපත ගෙන දෙනවා අපේ පරමාර්ථයට නිවනට යන්නත් උපකාර වෙනවා. සැබෑම මංගල කාරණා. ඊළඟට තියෙන රතන සූත්‍රය. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයෙහි අනන්ත ගුණානුභාව බලය තමයි මේ සූත්‍රයේ. ඊළඟට තියෙන කරණීයමෙත්ත සූත්‍රය. නේ? ඉතාම වටිනා ධර්ම දේශනාව. පැය ගාණක් ධර්ම දේශනාවක් මට කරන්න පුළුවන් කරණීයමෙත්ත සූත්‍රේ. හැබැයි දැන් ඒක කියන්න වෙලාව නෙවෙයි. ඉතින් ඒ විදිහට පින්වත්නි සූත්‍ර 24ම බුදු බණ. විශේෂයෙන්ම ධම්සක් පවතුන සූත්‍රය. නේ? බුදුහාමුදුරන්ගේ පළවෙනි මංගල ධර්ම දේශනාව ගැඹුරුම දේශනාව. බුදුරු පහළ වෙන්නේ ගැඹුරු චතුරාර්ය සත්‍ය දේශනා කරන්නනේ. එහෙනම් ධම්සක් පවතුන සූත්‍ර දේශනාවේ තමයි ගැඹුරු චතුරාර්ය සත්‍ය අඩංගු වෙන්නේ. ඊළඟට ඒක විස්තර වශයෙන් කරපු සූත්‍රය තමයි සත්‍ය විභංග සූත්‍රය. ඒකත් තියෙන පිරිත් පොතේ. ඒක විස්තර වශයෙන් කියලා දෙනවා. ඉතින් බලන්න මේ සියල්ලම උතුම් බුදුබණනේ. ඊළඟට මිනිහෙක් වසලෙක් වෙන හැටි වසල සූත්‍රය. මිනිහෙක් පිරිහෙන හැටි පරාභව සූත්‍රය. බලන්න බුදුබණ. එහෙනම් පිරිත් දේශනා පුරුදුනෙත් ඒකටයි කොහොම වුණත් අපි පුරුදුලා හිටියනේ ඉස්සර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා නේ. දැන් දේශනා කරන අඩුයි. මලගෙවල් වලවත් අද දාන්නේ වික්ෂුන් වහන්සේ නමක් අපවත් වුණත් රෙකෝඩ් එකනේ දාන්නේ නේ. ඉස්සර එහෙම නෙවෙයි. වික්ෂුන් වහන්සේ නමක් අපවත් කළ පෙට්ටිය එතන තියෙනවා නම් වික්ෂු පිරිසක් නොනවත්වාම සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා. අර රෙකෝඩ් එක දාන වගේ නෙවෙයි අර එහෙම සජීවීව ඇහෙනකොටනේ හරි වටිනවා. ඒතර දැන් එහෙම මේ නෑ ඉස්සර උපාසක පිරිස් උනත් එහෙම සජ්ජායනා කළා. ඒ නිසා මේ ධර්ම සජ්ජායනාවත් සිත එකඟවන චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන ඊළඟට චිත්ත සමාධියට උපකාර වන ධර්ම අවබෝධ වෙන සිතේ කෙලෙස් නැසන සෝවාන් ආදී මාර්ගඵල පවා අරමුණු වෙන දොරටු. නිසා ඒවත් අවබෝධ කරගන්න. තුන්වෙනි එක තමයි ඒ තුන්වෙනි එක හතරවෙනි කාරණේ ධර්ම සමර්ෂණය. ධර්ම සමර්ෂණය. අසූ බණ විමසී. අසූ බණ විමසනවා. විමසන්නේ සමාජ ජීවිතයට දාලා බලනවා. සමාජ ජීවිතයට දාලා බලා ගන්නවා. නේ? දැන් පුංචි කතාවක් අහලත් ඇති සිංහල බණ කතාවක්. නැවෙන්කින් දඹදිව යන්න ගිය වික්ෂු පිරිසක් ඉස්සර නැවෙන්නේ ගියේ නේ. අද වගේ ගුවන් යානා තියුන්නේ නැහැ. ඉතින් මේ මොහොතට ගියහම එක හාමුදුරු කෙනෙකුට හිතුණ නැවේ කුඹ ගහට නගින්න නේ. සිංහල බණ කතාවක්.
ඉතින් කුඹ ගහට නැගලා බැලුවාම මහා සාගරේ හොඳට පේන්න පටන් ගත්තා. දැන් නැවේ යනකොට එහෙම පේනවද? නැහැනේ. කුඹ ගහට නැග්ගහම මුළු මහා සාගරේ අන්න එතෙන් දේහාඳුර හරි ඥානවන්තයි බුදු බණ සිහි කළා. මොකද්ද සිහි කළේ? සංසාර සාගරේ. මහා සාගරයට උපමා කරලා බැලුවා. බුදුහාඳුර මහා සාගරයට උපමා කරපු බණකුත් තියෙනවානේ පහාරාද සූත්‍රයේ කියලා. ඒවා විස්තර කරන්න වෙලාවක් නෙවෙයි. ඒතර මේ හාඳුර මේ සංසාරේ භයානකකම් මෙනෙහි කළා. සංසාරේ පරක්තරක් නොපෙනෙන ස්වභාවය මෙනෙහි කළා. එහෙම මෙනෙහි කරමින් යනකොට රහත් වුණා. ඒතකොට ලක්දිවින් නැවුණක්ගේ පෘථග්ජන භික්ෂුව දඹදිවින් ගොඩ බැස්සේ රහතන් වහන්සේ. ඔන්න ධර්ම සමර්ෂණය. දැන් අපි ධර්ම සමර්ෂණය කරනවා අඩුයි. කරන්නෙම නැහැනේ. දැන් ඔබත් මල ගෙදරක ගියාම ධර්ම සමර්ෂණය කරනවා. නේ? අද ඉතින් මල ගෙදරේ ධර්ම සමර්ෂණය කරන්නේ කොහොමද? උස්සවස්ත්‍රියෙන් බබලනවා නේ? කෑම පොළොව තමයි ලොකුවටම තියෙන මල ගෙවල් වල දැන්. ඉතින් ඒ නිසා ධර්මය මෙනෙහි කරන්න මෘත ශරීරය දිහා බලන්න. ඒක තමයි ඊටාම වටින්නේ. අර යුතුයකම ඉෂ්ට කරන්න එක දාගන්න ආවයි කියන්න අපි යනවා නේ. ඒ නිසා අපි පොඩ්ඩක් ධර්ම සමර්ෂණය කළොත් ජීවිතය ගැන අනිත්‍ය දුක අනාත්ම ලක්ෂණ සිහි කළොත් ඊළඟට බලන්න ශරීරයේ ස්වභාවය සිහි කරන්න හොඳම තැනනේ නේද? මේ පංචස්කන්ධය දෙතිස් කුණප කොට්ටාශයෙන් නැවුණා වූ මේ ශරීර කූඩුව යාමෙන් ඉඳන් හිටුම් කියන සතර ඉරියව් පවත්වමු ශරීර කූඩුව මව කුසක පිළිසිඳගෙන දිහි වෙලා දන ගාලා බඩ ගාලා ඇවිදලා නේ ළමා විය තරුණ විය මධ්‍යම විය ගත කරලා අමුතු නාට්‍යයක් පෙන්නලා අවුරුදු 60 70ක් 80ක් ගත කරපු කෙනෙක් තමයි මේ දැන් විරාගිය දර කඩක්සේ පෙට්ටිය කියලා තියෙනවා. අන්න ධර්ම සමර්ෂණය. ඒකේ තාම ලොකු පින්කම. උතුම් පින්කම. චිත්ත ඒකාග්‍රතාවයට හේතු වෙනවා. චිත්ත සමාධියට උපකාර වෙනවා. ඒ වගේම ප්‍රඥාව දිනු වෙන උපකාර වෙනවා. ඒ නිසා ධර්ම සමර්ෂණයත් නිවන් දොරටුවක්. ඒකට ධර්මය හා සම්බන්ධ කරුණු 4 ඔය මතක් කළේ. අනිත් කාරණාව තමයි විදර්ශනා භාවනා වැඩි වීම. මේ ලෝකයේ දෙස විශේෂයෙන් බැලීමට කියන විදර්ශනා කියන. දැන් අපි බලන්නේ විශේෂයෙන් නෙවෙයි සාමාන්‍ය විදියට මේ අපි බලන්නේ. ඇස කන නාසය දිව ශරීරයෙන් අපි ලෝකයේ දෙස බලන්නේ අරමුණු ගන්න ලෞකිකත්වයෙන්. සැබෑ ස්වභාවයෙන් නෙවෙයි. යථාර්ථයෙන් නෙවෙයි. සත්‍ය වශයෙන් නෙවෙයි. අපි හැම දෙයක්ම අරගන්නේ නිට්ටයයි සුභයි ස්ථිරයි නේ. නිට්ටයයි සැපයි ස්ථිරයි. නමුත් සැබෑ ස්වභාවය මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔකට ඔය අසින් බලනවට කියන විදර්ශනාව. ඉතින් මේ ධර්මයේ හා සම්බන්ධ කරුණු 4යි අවසානක විදර්ශනා භාවනාව. ඉතින් අපි ඒවට පුරුදු පුහුණු වෙන්න උපකාරයක් තමයි මේ බණ අහන එක. ඉතින් එන්නේ විදියට පින්වත්නි අපේ සෑම දිනම ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස සිහි කර ගන්න ඕන, සිතේ තබා ගන්න ඕන. කවදා කොහොම කාගේ බුදුබණ ඇහුවත් ඒ ධර්ම ශ්‍රවණය ගැඹුරු චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන ප්‍රඥා පාරමී ධර්මයට උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් ඊළඟට පින්වත්නි අපි පුංචි මාතෘකාවක් සඳහන් කළා ලෝකය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ මහා ගැඹුරු චතුරාර්ය සත්‍යයක් වෙනම දේශනා කරලා තියෙනවානේ.
එහෙම දේශනා කරලා තිබුණට ඒක මේ බාහිරින් බලලා ලබන අවබෝධයක් නෙවෙයි. අභ්‍යන්තරිකව තමා දෙස බලලා අවබෝධ කරගන්න දෙයක්. ඒකයි මේ ගාථා පාඨේ තියෙන්නේ. අපිතාහං ආවුසෝ ඉමස්මින් දේව ධාම මත්තේ කලේබරේ සසංයම්මි සමනකේ ලෝකංච ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පඤ්ඤපේමි. පඤ්ඤපේමි කියන්නේ පණවනවා. බුදුහාර දේශනා කරනවා. ප්‍රඥප්ති වශයෙන් ස්ථිර කරලා ප්‍රකාශ කරනවා. ඒකයි පඤ්ඤපේමි කියන්නේ. ඒතර මේ තරණව ගත්තොත් ඉමස්මින් ධාමමත්තේ කලේබ ලෝකය නම් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවයි. පංචස්කන්ධය. මේ කය. ලෝකය කියන්නේ මේ කය බුදුහාඳුරන්ගේ දේශනාවට අනුව. එහෙනම් බාහිර ලෝකයක් දෙස බලා නෙවෙයි නිවන් දකින්නේ තමන් දෙස බලන. තමන් දෙස බලලා. එතකොට මේ බඹයක් පමණ වූ ශරීරයේ තුනම ලෝකයට පනවනවා. ලෝකයේ තියෙන මේ බඹයක් පමණ ශරීරය. ලෝක සමුදයංච පඤ්ඤපේන. ලෝකයේ හට ගැනීමද මේ බඹයක් පමණ වූ ශරීරය. නැමැති ලෝකේ. ලෝක නිරෝධංච මේ ලෝකය අවසන් කරන්න නිරෝධයටපත් කරන්නත් ඒක තියෙන්නේ මේ බඹයක් පමණ වූ පංචස්කන්ධය තුලමයි. ඒ වගේම ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පඤ්ඤපේමි. ලෝකය නිරෝධ කරන අවසන් කරන ප්‍රතිපදා මාර්ගයද තියෙන්නේ මේ පංචස්කන්ධය තුලමයි. එහෙනම් මේ ලෝකයේ තුල තම තමා ලබාගත්තා වූ පංචස්කන්ධය නැමැති ලෝකයේ තුල සරලව ගත්තොත් ඒ ලෝක කියලා ගන්නෙ නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. ඒක තියෙන්නේ කොහේද? බාහිර ලෝකෙක නෙමෙයි. මේ ඉමස්මින් ධාමමත්තේ කලෙබරේ. තම තමන් හදාගෙන තියෙන ඒ වගේම හැඟීම් දැනීම් විඥාන ධාතුව ක්‍රියාත්මක වෙන බඹයක් පමණ වූ මේ ශරීරය තුළ තමයි ඒ චතුරාර්ය සත්‍යම තියෙන්නේ. ලෝක සත්‍යය තියෙන්නේ ආන්න ඒ බඹයක් පමණ වූ ශරීරය. ඒතර ලෝක කියලා කියන්නේ මොකද්ද? සරල නිතරම අහලා ඇති බණපදයක් ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ. මලකවල වලදී අහලා ඇති. ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ. ඔය පාලියෙන් කියන්නේ. එතකොට විනාශ වෙන බැවින්, කැඩෙන බිඳින බැවින්, පළුදු වෙන බැවින් ලෝකය නම් වේ. එහෙනම් බලන්නකෝ. බාහිර ලෝකය නෙවෙයි දැන් බලන්න මේ පංචස්කන්ධය. වෙනස් වෙලාද නැද්ද? වෙනස් වෙනවා. ශ්‍රමයෙන් වෙනස් වෙනවා. නේ? ඊළඟට කැඩෙනවා, බිඳෙනවා, පළුදු වෙනවා. නේ? කෙස් සිදෙනවා, ඇඟ රැලි වැටෙනවා, ඇස් නොපෙනී යනවා. නේ? මේ ලෝකෙ මොන්න තරම් සූත්‍ර හොයාගත්තත් නේ? මේ වයසට යන්නේ ජරාවටපත් වෙන එක වළක්වන්න කිසිම දෙයක් නැහැ පිළිම. දැන් අද ලෝකෙ හොයනවානේ හරියට නේ? කළු අය සුදු වෙන්න හොයනවා නේ? හැමදාම ලෙඩ නැති ඉන්න හොයනවා නේ? නිති අය උස වෙන්න හොයනවා නේද? උසාර නිති වෙන්න හොයනවා. හරි දේවල් හොයාගන්න බලනවා. හැබැයි මේ ලෝක ස්වභාවය නම් වෙනස් වෙන්නේ නැහැ. ඔය කවුරු මොනව සොයාගත්තා. කවුරු මොනවා සොයාගත්තත් වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒ වගේ කියනවා. ඉතින් ඒක වෙනම බණක් කියන්න ඕන. ඉතින් මේ පොයදාසට ඒ බණ කියන එක හොඳ නැහැ. එතකොට මොන ලෝකය කියන්නේ මොකද්ද? කැඩෙන, බිඳෙන, විනාශ වෙන යමක් තියෙනවා නම් ඒක ලෝකයයි. ඒ ලෝකේ නම් මා ලැබුණේ පංචස්කන්ධය නැමැති
ලෝකයයි නේ. එතකොට ලෝක තුනක් තියෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන ලෝක තුනක්. පළවෙනි ලෝකය තමයි සත්ත්ව ලෝකය. සත්ත්ව ලෝකය කියනනම් මිනිසා ඇතුළු සියලු සත්වයෝ නේ. ඒකත් ලෝකයක් නේ සත්ත්ව ලෝකය. ජලයේ ඉන්න සත්තු, අහසේ ඉන්න සත්තු, පොළවේ ඉන්න සත්තු නේ. ඊළඟට මිනිස්සුયો, දෙවියෝ, බ්‍රහ්මයෝ, ඊළඟට තිරිසංගත සතුන්, සතර අපායේ සත්වයෝ නේ. ඒ සත්ත්ව ප්‍රජාවට කියනවා සත්ව ලෝකය නේ. සත්ව ලෝකය. ඉතින් අපිට ඇහැට පෙනෙන නොපෙනෙන අනන්ත අප්‍රමාණ වූ සත්ව ලෝකයක් මේ විශ්වය තුළ තියෙනවා. ඒතර ඒ සත්ව ලෝකය ගැනත් අපි අවබෝධ කර ගන්න ඕන. එතකොට මේ කුසල කර්මයන්ගේ බල ශක්තියෙන් තමයි ওই සත්ව ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. තිරිසන් ලෝකෙ ගියා නම් ඒ සත්ව රූපේ ලැබුවේ කුසල කර්ම. දෙවියෙක් වුණා නම් ඒ රූපකාය ලැබුවේ ඒ කුසල කර්ම අනු. මිනිස්සෙක් වුණා නම් ඒත් එහෙමයි. නිර්සතෙක් වුණා නම් ඒත් එහෙමයි. නේ? ওই විදිහට කුසල කර්ම විපාකයෙන් පංචස්කන්ධ ධර්ම සත්ව ප්‍රජාවට කියන සත්ව ලෝකය කියලා. ඊළඟට තියෙන ඕකාස ලෝකය. ඕකාස ලෝකය කියලා කියන්නේ අර කුසල කර්ම හේතුවෙන් පංචස්කන්ධ ලැබූ සත්වයාට ජීවත් වීමට උපකාර වන ලෝකය. මොකද්ද? මේ මහා පොළොව පෘථිවිය නේ. කුසල කර්මයෙන් පංචස්කන්ධ ලැබූ සත්වයාට ජීවත් වෙන්න ආධාර වන ලෝකය. දැන් හැමෝම මේ ලෝකය ගැන හොයන නේ. මුහුද ගැන හොයන, පොළොව කොච්චර ගැඹුරුද, පළල්ද, රවුම්ද, හතරක්ද, රොටියක් වගේද කියලා හොයනවා. මේකෙන් පිට තව ලෝක තියෙනවද? ජලය කොහොමද? පස් කොහොමද? ධන නිධාන තියෙනවද? ආදී ලෝකේ හැම දෙයක්ම ගැන ග්‍රහ ලෝක ගැන හොයනවා. අභ්‍යවකාශ ජීවත් වෙන දැන් මිනිස්සු විශාල සටනක් දෙනවා. එහෙ මිනිස්සු ජීවත් කරවන්න පුළුවන්ද කියලා බලන්න. එහෙ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් හදලා තියෙනවා. ඒතර ඇමරිකාව, රුසියාව ගෙතින්. හැබැයි ඒ ඇත්තටම මේ සත්ව ප්‍රජාවගේ මෙලොව සුභ සිද්ධියට හේතු වෙන්නේ නැහැ. පරලොව සුභ සිද්ධියට හේතු වෙන්නේ නැහැ. මේ අවුරුදු 60 ජීවත් වෙන අපිට එහෙම ඒව හොයලා වැඩකුත් නැහැ. හොඳම දේ තමයි මේ උපන් මනුෂ්‍යාත්මය තමාගේ ලෝකයේ දෙස බලා ජීවත් වීම. නමුත් ධර්මයේ නේ. ඒගොල්ලට ධර්මයේ නැහැ. ධර්මයේ නැති හින්දා ඒගොල්ලෝ හොයන්නේ තමන්ගේ ලෝකේ නෙවෙයි මොනවද? බාහිර ලෝකේ ගැන. ධර්මයේ ලැබුණත් කල්යාණ මිත්‍රාශ්‍රයක් නැහැ. ප්‍රඥා සම්පත්තිය නැහැ. දැන් අද ලෝක දියුණු මේ ධන ධර්මයේ බලන්න පුළුවන් ලෝකේ ඕන කෙනෙකුට. හැබැයි ඒගොල්ලන්ට ප්‍රඥාව නැහැ මේක සත්‍යයි කියලා අවබෝධ කරගන්න. ඒ නිසා ඒක වෙනම කතාවක්. ඒ නිසා අපි බලන්න ඕන කියලා බුදුහාරු දේශනා කළේ මෙන්න මේ බාහිර ලෝකේ නෙමෙයි තමන්ගේ පංචස්කන්ධේ නැමැති ලෝකේ. දෙවනි ලෝකේ තමයි ඔය ඕකාස ලෝකය කියලා කියන්නේ. අනිත් තුන්වෙනි එක තමයි සංඛාර ලෝකය. සංඛාර ලෝකය. එතකොට පංචස්කන්ධ නැමැති ලෝකයකට ඒවා දරා සිටීමට උපකාර වන මේ පෘථිවිය නැමැති ලෝකයට හත ගැනීමට උපකාරුණේ මොනවද? සංඛාර. මොනවද? හේතු. මොනවද උපකාරුණේ? හේතු. හේතු ප්‍රත්‍ය උපයෝගකාරී වෙලාට මේ ලෝකෙ හැදිලා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආදී සතර මහා භූත එකතු වෙලා හේතු ප්‍රත්‍යය. එතන අපි ඉපදිලා මනුෂ්‍ය ලෝකෙනේ මේ පංචස්කන්ධයක් දරන්නේ හේතු ප්‍රත්‍යය නේ. දැන් එතකොට හේතු කිව්වේ බීජය. උදාහරණයකට අඹ ඇටයක්. අඹ ඇටේ මොකද? බීජය හේතුව. ප්‍රත්‍යය මොනවද?
ඒක පළවෙන්න උපකාර වන ප්‍රත්‍ය වෙන්නේ මොනවද? දැන් ඒ අඹ ඇටේ ගලක් උඩ තියලා තිබුණොත් පළවෙනවද? නෑ, ප්‍රත්‍ය ලැබිලා නෑ නේ. ඉතින් පස් චුට්ටක් තරවිලා නේ ජලයක් ලැබිලා උණුසුම වාතය සුළඟ ඒවා ටික ටික ලැබුණාම තමයි අඹ ඇටේ යන පළවෙලා ගහක් වෙන්නේ. එහෙනම් හේතුව තිබුණත් ප්‍රත්‍ය නැත්තම් ඵලයක් හටගන්නේ නෑ. ඒ නිසා මේ සියල්ල හටගෙන තියෙන හේතු ප්‍රත්‍ය සමவாயෙන් එකතුවෙන් එහෙනම් සංඛාර ලෝකේ කියන්නේ මෙන්න මේ පංචස්කන්ධය නැමැති ලෝකය හට ගැනීමට උපකාර වූ හේතු ප්‍රත්‍ය. නැත්තම් කුසල් අකුසල් දෙක. ඒතර මේ ලෝකය නැති කරනවා කියන්නේ ඔන්න සංඛාර ලෝකය දිග දමන. අර රතන සූත්‍රයේ අවසාන ගාථාවේ තියෙන කීනං පුරාණං නවං නත්ති සම්භවං. රහතන් වහන්සේගේ ස්වභාවය නේ කීනං පෙර කර්ම ඔක්කොම සොය කළා. කුසල අකුසල දෙකම අවසන් කළා නේ. නවං නව කර්ම රැස් කිරීමකුත් නෑ. යම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ වුණත් රහතන් වහන්සේලා උදේ හවස බුදුහාමුදුරන්ට වැඳා. හැබැයි සංඛාර රැස්වීමක් නෑ. නවං නව කර්ම රැස් කිරීමකුත් නෑ. නත්ති සම්භවං අනාගත හට ගැනීමකට උපකාර වන කර්ම රැස් කිරීමකුත් නෑ රහතන් වහන්සේ නේ. ඒ නිසා මොකද වෙන්නේ? හරියට නිබ්බන්ති ධීරා යතායම් පදී එබඳු උතුම නිවී ගියා කෙසේද? පහනක් නිවී ගියා පහන දැල්ල නිවෙනවා. කොහෙද ගියේ? දන්නේ කිසි කෙනෙකුට දැල්ල කොහෙටද කියලා හොයාගන්න බෑ. අන්න ඒ වගේ රහතන් වහන්සේලාත් නිවී සැනසී පිරිනිවන් පාන නැවත උපතක් නෑ. ඒකයි මේ ධාතාව කියන්නේ. එතකොට එහෙනම් සියලු සංස්කාර පංචස්කන්ධ හට ගැනීමට උදව් උපකාර වන කුසල කුසල සියලු සංස්කාර වලට කියන සංඛාර ලෝක කියලා. සංඛාර ලෝක කියලා කියන්නේ. එතකොට මේ ලෝකය හදාගත්තේ කවුද? අපිද? අපිමයි. තම තමා විසින්ම දෙවියෙක්, බ්‍රහ්මයෙක්, නාගයෙක්, ඍද්ධිමතෙක්, බල සම්පන්න කෙනෙක් හදපු දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ නිර්මාණය කරලා දීපු ඒකත් නෙවෙයි. නේද? ඒ නිසා අප විසින්ම මේ අනන්ත සංසාරේ රැස් කරගත්තා වූ සංස්කාර නිසා හටගත්ත ප්‍රතිඵලයක් තමයි මේ මනුෂ්‍ය ජීවිතය. එතකොට බලන්න මේ අනිත් ලෝකයේ අත්තර දැන් මේ පංචස්කන්ධයේ ලෙස බලන්න. බලුවහම මේකේ අනිත්‍ය ස්වභාවය පේන්නේ නැද්ද? පේන්න තියෙනවා. දුක පේන්නේ නැද්ද? පේන්නම තියෙනවා නේ. ඒ වගේම අනාත්ම ස්වභාවය පේන්නේ නැද්ද? පේන්න තියෙනවා. අනාත්ම කියන්නේ ස්ථිර යමක් මේක ගන්න නැහැ. බාහිර වශයෙන්ුත් නැහැ, අභ්‍යන්තර වශයෙන්ුත් නැහැ. මෙලොවදිත් නැහැ, පරලොවදිත් නැහැ. එක කලක් මේක දරාගෙන ඉඳලා මේ පෘථිවියට පොළොවට වැටිලා පස්සල යන්න තැරලා යන. ඒ නිසා මේක අමුතුවෙන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා ලෝකය දුකයි නේ. ඒක තමයි පරම සත්‍ය. ඒ වගේම අනිත්‍යයි නිට්ටය නෑ. ඒකයි පරම සත්‍ය. අනාත්මයි ස්ථිර ආත්මයක් නෑ. ඒක තමයි පරම සත්‍ය. ඒතර මේ දුක ගැනත් බුදුහාමුදුරුවෝ කරුණු හතරකින් විස්තර කරලා තියෙනවා. දුක කියන්නේ මොකද? නේ නිකම්ම බෑනේ නේ. පීලනක්ත. පළවෙනි මොකද? පීලනක්ත නිසා දුක කියන්නේ. පාලි වචන මේක. මොකද්ද? කාය චිත්ත පීඩා දෙන දෙනවා. මේ ශරීරයට සහ සිතට පීඩා දෙන දෙනවනේ. විතරම නේ. මොනවාද පීඩා? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපාය. ඕවා කයට දුක ඒවා තියෙනවා.
මනසට දුක තියෙන පීඩාවටපත් කරනවා. දුක කියන්නේ දුක නම් සිත කය පීඩාවටපත් කරන දේවල්. ඒ නිසා කියනවා පීල නට්ට. ඊළඟට කියන සංඛතට්ට. පාලි වචන. හේතු ප්‍රත්‍යයන්ගෙන් උපන් බැවින් එහි පවතින අස්තිර ස්වභාවය. එනම් මේ ස්වභාව ධර්මය ගැනත් අපි අවබෝධයක් ඇති කර ගන්නවා. මේ බුද්ධ ආගම කියන්නේ 아무තු දෙයක් නෙවෙයි, මේ ස්වභාව දහම්. ඒ ස්වභාව දහමේ ස්වභාවය මොකද්ද? අනිවාර්යයෙන්ම දුකයි. ඒ කියන්නේ හට ගන්නවා, පවතිනවා, නැති වෙනවා. ওই ස්වභාව ධර්මයේ බුදුන්ටවත් වෙනස් කරන්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ස්වභාව ධර්මයේ තේරුම් අරගෙන ඒ ලෝක වෙනස් කරන්න උඹ යන්න එපා. මම වෙනස් වෙන්න. තමා වෙනස් වෙන්න. වෙනස් වෙන්න කියලා කිව්වේ උපදින එක නතර කරගන්න. උපදින එක නතර කරගන්න. ඒ නිසා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් බැවින් මේ සියල්ලම අස්තිරයි. ඒ ලෝක ස්වභාවය. ඒ නිසා කියනවා සංකතට්ට කියලා. ඊළඟට කියන සංතාපට්ට. සංතාපට්ට මේ දුකේ ස්වභාවය ගැන කියන්නේ. ඊළඟට පසුතැවිල්ලට හේතු වෙනවා. සංතාපයට හේතු වෙනවා. මනසින් පසුතැවෙනවද නැද්ද අපි? මේ ලෝක වෙනස් වීම ගැන පසුතැවෙනවද නැද්ද? පසුතැවෙනවා. එහෙම නැත්නම් ඒක පෘථග්ජන හිතක් නෙමෙයි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පමණයි පසුතැවෙන්නේ නැත්තේ. අනිත් සේම පසුතැවෙනවා. නේ? මොකක් හරි නිසා පසුතැවෙනවා. ඒක අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන්. නේ? ගිහි පැවිදි වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. බාල මහලු තරුණ වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. දුක්පත් පොහොසත් වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. උගත් නොඋගත් වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. මේ බෞද්ධ අබෞද්ධ වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. නේ? සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කවුරු කොහොම වෙනස් වුණත් හැමෝම පසුතැවෙන මේ උපත වෙනස් වෙන එක දැකලා මොන හරි වෙනසක් දැකලා අස්තිරතාවය දැකලා දුක දැකලා නේ වෙන පසුතැවෙන. එහෙනම් මේ දුකේ ස්වභාවය තමයි සංතාපට්ට. නිතරම පසුතැවිල්ල දෙන පසුතැවිලි ඇති වෙනවා. ඊළඟ එක තමයි විපරිණාමට්ට. කැමැති ආකාරයට පවතින්නේ නැහැ, පෙරලෙනවා. නේ? කෙස් ටික මට ඕන විදිහට පවතින්නේ නැහැ. දත් සැට් එක මට ඕන විදිහට පවතින්නේ නැහැ. ඇයි මේක මගේ නෙවෙයි. මේක කොහේද? සෝබාදහම. මේක සෝබාදහම. සහ සංඛාරවල ප්‍රතිඵලය. ඒතර සංඛාර පාලනය කරන්න මට බෑ. බැරි නිසා ඒ ස්වභාවයට අනුව වෙනස් වෙමින් යනවා. ඉතින් ඒ නිසා පින්වත්නි දෙන්න බෙදඟු පීලනත්ත, සංකතත්ත, සංතාපත්ත, විපරිණාමත්ත ආදී වශයෙන් දුකේ ස්වභාවය බුදුහාමුදුරු දේශනා කළා කියලා. ඊළඟට පින්වත්නි මේ ඇත්ත මේක සත්‍යනේ. මේ සත්‍ය ලෝකයට හෙළි කරන්නේ කවුද? බුදුහාමුදුරු කෙනෙක් විතරයි. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පමණයි මේ සත්‍ය ලෝකයට හෙළි කරන්නේ. ඒතර මේ සත්‍යයට කියනවා මොකද්ද? අරිය සත්‍ය. මොකද්ද කියන්නේ? අරිය සත්‍ය. ආර්ය වූ සත්‍ය. මොන සත්‍යද? ආර්ය වූ සත්‍ය. එතකොට මේ ආර්ය සත්‍ය වෙන්නේ නිකන් නෙවෙයි. ආර්ය සත්‍ය වෙන්නේ හේතු තුනක් උඩ. නිකම්ම වෙන්න බෑනේ. ආර්ය කියන්නේ උතුම් කියන වචනය. එකක් තමයි බුදු පසේ බුදු මහරහතුන් විසින් අවබෝධ කරන නිසා. මේ සත්‍ය අවබෝධ කරන්නේ සාමාන්‍ය අයද? නෑ. බුදු පසේ බුදු මහරහත් උත්තමය තමයි මේ සත්‍ය අවබෝධ කරන්නේ. අන්න ඒ නිසා මේක ආර්ය සත්‍ය වෙනවා. ඒ නිසා මේක ආර්ය සත්‍ය බවට පත් වෙනවා. ඊළඟට කිසි කාලයක බොරු නොවන
කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි නිසා මේක අරිය සත්‍යයි නේ. දැන් කිසිම කාලයක් ගත්තොත් අතීතෙත් මේ ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි, වර්තමානෙත් ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි, අනාගතෙත් මේ ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් කිසිම කාලයක මේක වෙනස් වෙලා තියෙද? මේ සත්‍යය නෑ. ඊළඟට කිසිවෙකුට වෙනස් කරන්න පුළුවන් නේ. අපි හිතමු මේ ලෝකේ පහළ වෙන බලවත්ම පෘථග්ජන බලවත්ම එක්කෙනනේ සක්විති රජු. ඉන් පහළ ඕන තරම් බලවත් වූ ලෝකේ පහළ වෙනවනේ. හැබැයි කිසිම බලවතෙකුට මේ පරම සත්‍ය වෙනස් කරන්න පුළුවන්ද? බැහැ. මේ අහසට යන්න, ග්‍රහ ලෝක වලට යන්න විද්‍යාව සොයාගත්තට මේ සත්‍ය වෙනස් කරන්න විද්‍යාවක් කවුරුත් සොයාගත්තේ නෑ. ඒ නිසා කියනවා මේක අරිය සත්‍ය. එහෙම නැත්නම් පරම සත්‍ය කියලා කියනවා. ඒ වගේම තමයි ඕනෑම කැමති මිනිස්සෙ මේ ආර්ය සත්‍යයට පිළිපන්නොත් ඒකාන්තයෙන්ම සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙනවා. ඒ නිසා කියනවා අරිය සත්‍ය කියලා. කරුණු තුනයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් දේශනා කරන අනුගමනය කරන නිසා මේක ආර්යයි. ඊළඟ කිසි කාලයකවත් කිසි කෙනෙකුටවත් කිසිම ආකාරයකින් වෙනස් කරන්න බැරි නිසා මේක අරිය සත්‍යයි පරම සත්‍යයි. මේක කියලා කිව්වෙ මොකද්ද? සබාධම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේවල් කාටවත් කොයි කාලයකදීවත් වෙනස් කරන්න. ඊළඟ එක තමයි අනිවාර්යයෙන්ම මේ අරිය සත්‍ය අනුගමනය කළොත් සෝවාන් ආදී මාර්ග ඵලවලටපත් වෙනවාමයි. ඉතින් පරම සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් ඉතින් අපි ඒවා අනුගමනයට එළඹෙන්න ඕන. ඒක දුෂ්කරයි. ඒක ලේසි කාර්යයක් නෙමෙයි. ඊළඟට මේ අවබෝධය ලබන්නත් ක්‍රම හතරක් තියෙනවා. මේ අවබෝධය ලබන්නත් ක්‍රම හතරක් බුදුහාරු දේශනා කළා. පළවෙනි එක තමයි මම මේ කාරණා මේ ධම්සක්පවතුන් සූත්‍රයේ තියෙනවා. මමත් මේ කියන්නේ ඊටාම කෙටි. මොකද දැන් ලොකු පින්කමක් තව මොහොත ටික වෙලාවකින් තියෙන නිසා පැයකින් බණ අවසන් කරනවා. ඒ පළවෙනි එක තමයි පරිඤ්ඤය. පළවෙනි පියවර ධම්සක්පවතුන් සූත්‍රයේ වචනේ තියෙනවා. මොකද පරිඤ්ඤය කියන්නේ මුලින්ම ලෝකය ඇතිසැටියෙන් අවබෝධ කර දැනගන්නවා. මේ ලෝකේ දුකයි කියලා මම හිතලා දැනගන්නවා. ඒක තමයි පරිඤ්ඤය කියන්නේ. බුදුහාමුදුරේක දැනගත්තා. දෙවෙනි එක තමයි පහතබ්බ. අපි ස්ථිර සැපයක් නම් බලාපොරොත්තු වෙන්නේ ඒ සැපයට යන මාර්ගයේදී පළමුව දුකත්වය කියලා දැනගන්නෝ. ඒ දුක නිවීමට උපකාර වෙන දේවල් තියෙනවා, දුක වැඩි වෙන දේවල් තියෙනවා. එහෙනම් පහතබ්බ කියන්නේ දුක ඇති වෙන දේවල් ප්‍රහාණය කරනවා. මොනවද දුක ඇති වෙන්නේ? අකුසල් නැමැති සංස්කාරය නිසා තමයි දුක හටගන්නේ. නේද? ඉතින් ඒක අපි ප්‍රහාණය කරනවා. පහතබ්බ කියන්නේ. තුන්වෙනි එක තමයි භාවේතබ්බ. භාවිතා කළ යුතු, වැඩි යුතු, වර්ධනය කළ යුතු, පුරා ගන්න ඕන දේවල් පුරන. මොනවද පුරා ගන්න ඕන? කුසල. පහතබ්බ කියේ ප්‍රහාණය කරන අකුසල. භාවේතබ්බ කියේ වඩා ගන්න ඕන අපේ විඥාන ධාතුවේ සිටේ මොනවද? කුසල. ඒතර මේ ලෞකික කුසල් තමයි අපි දැන් ගොඩක් කරන්නේ. නේද? ලෞකික කුසල්. අටමහා කුසල් කියාවේ නේ? අටමහා පින්කම් කියාවේ. චෛත්‍ය බෝධි පින්කම් කියාවේ නේ? ඒ වගේම අපේ කුසල සිත වර්ධනය වෙනවා. හැබැයි කුසලයේ උපරිම අවස්ථාව තමයි ධ්‍යාන උපදවා ගැනීම. අන්න ඒ මට්ටමට අපේ සිත දියුණු කරන්න ඕන. එහෙනම්
භාවයේ තබ්බ වැඩි යුතු දේ මොනවද? කුසල් වඩන. හතරවෙනි එක සච්චිකා තමයි. මේ ලෝකයේ ඇත්ත සැටියෙන් දැනගත්තහම ඊළඟට දුකට හේතු වන අකුසල් ප්‍රහාණය කරහම දුක නැති වෙන්න හේතු වෙන දුක හට ගැනීමට හේතු වෙන කුසල් දිනු කරහම මොකද්ද වෙන්නේ? සච්චිකාතබ්බ නිවන සාක්ෂාත් වෙනවා. නිවන සාක්ෂාත් වෙනවා. හරි පිළිවෙලයි. හරි ක්‍රමානුකූලයි. බුදුහාඳුරගේ දේශනාව. මෙහෙම දේශනාවක් ලෝක කිසිම ශාස්ත්‍රවරයෙක් දේශනා කළා. පුදුම පිළිවෙලයි, ක්‍රමානුකූලයි. මොන මාර්ගයේද? නිවන් මාර්ගය. එතකොට මේ ලෝකයේ ස්වභාවය ඔය විදිහට තේරුම් ගන්න. බුදුහාඳුරු දේශනා කළ පරම සත්‍ය වූ ගැඹුරු චතුරාර්ය සත්‍ය. සත්‍ය වෙන්නේ මොකද? ඒකටත් බුදුහාරෝ කරුණු තුනක් දේශනා කළා. සත, අවිතත, අනඤ්‍යත. මේ නිකන් නෙමෙයි. බුදුහාරෝ කරුණු සහිතව මේ සියල්ල දේශනා කළා. කිසි තැනකින් අරන් කාටවත් ගහන්න වහන්න බෑ. හැම දෙයක්ම බුදුහාරෝ දේශනා කළා. ඒස සර්වඥ කිව්වේ නිකන් නෙමෙයි. සර්වඥ කිව්වේ සියල්ල දන්නවා. බණ පටන් ගන්නකොට කියන්න ගිය දෙයක් බණ අවසානයේ වැරදෙන්න පුළුවන්. ඇයි මම පුතග්ජනනේ? හැබැයි බුදුරෙන්ට එහෙම කවදාකවත් වෙන්නේ නැහැ. බුදු වෙච්ච දවසේ කියපු දෙයක් 45 පිරිනිවන් පාන කොටවත් වැරදුනේ නැහැ. බාන සූත්‍ර කියවනකොට එහෙකට එකක් ගැටෙන්නේ නැහැ. සමහරට අපි අද කියන බණ ඊළඟ බණකදී මම කියපු දෙයක් උපාසකම්මල මතක තියන්නද? ආම්දුර එදා කිව්වේ මෙහෙමනේ කියලා අහන්න පුළුවන්. බැරිද? පුළුවන්. නේ? ඇයි? අපිට එහෙම සියල්ල සිහියේ තියාගෙන සිහියේ සර්වඥතා ඥාණයෙන් කියන්න බෑ. හැබැයි බුදුවරු මහා පුදුමයි. සියල්ල සත්‍ය වශයෙන් දේශනා කරනවා. ඒකට මේ තත කිව්වේ ඒ සෑම තැනකදීම සැබෑවක් වෙනවා. තත මේ සත්‍ය සෑම තැනකදීම. සෑම තැනකදීම කිව්වේ උඩදී යටදී එංගලන්තදී ප්‍රංශදී ජර්මනියේදී ලංකාවේදී ඕන එකදී මේක පරම සත්‍යයි. ඒ නිසා මේක සත්‍යයි. ඊළඟට අවිතත කියලා කිව්වේ කිසිම කෙනෙකුට එය එසේ නොවේ කියලා ඔප්පු කරන්න බෑ. දැන් මේක ලෝකේ දුකයි කියන එක. එහෙම නෙවෙයි, ඔහේ දන්නේ නැහැ, මෙන්න මෙහෙම හේකුත් තියනවා කියලා ඔප්පු කරන්න නම් බෑ. ඒකට කියනවා අවිතත කියලා. අනන්‍යත කියලා කියන්නේ සත්‍ය නම් මේ නොවේ. සත්‍ය නම් මේ නොවේ. මෙන්න මේ ආකාරයි සත්‍ය කියලා. කිසිම ලෝක ශාස්ත්‍රවරයෙක්වත් අභියෝග කරලා තියෙනවද? නැහැ. නේ? එහෙම කියන්න බෑ. ලෝකේ පරම සත්‍ය දුකයි. ඒක බොරුය, ඒක නෙවෙයි, මෙන්න මේකයි පරම සත්‍ය කියලා පෙන්වන්න කෙනෙක් ජගතේ ඉන්නවද? නැහැ. එහෙම පෙන්වන්න බෑ. එහෙම පෙන්වන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේක අනන්‍යතයි. බුදුරජාණන් වහන්සේටම අනන්‍යයි. වෙන කිසිම කෙනෙක් මේ ලෝක සත්‍ය හොයාගන්නේ නැහැ. ඒක අනන්‍යත කියලා කියනවා. ඉතින් පින්වත්නි මෙන්න මේ විදිහට යන ලෝකේ භයානකම දෙයක් අපිට තියෙනවා. මොකද්ද? තණ්හා. මේ සියල්ලට මුල මොකද්ද? තණ්හාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියේ උපන් ලෝකයේ ඇස කන නාසය දිව ශරීරේ පිනවමින් ඇලී ගලී ඉන්නවා සත්‍ය දකින්නේ. උපන් ලෝකයේදී මනුෂ්‍ය ලෝකේ උපන් එක්කෙනා මිනිසත් භවයේ ඇලිලා ගැටලා ඉන්න සත්‍ය දකින්නේ. ඇස කන නාසය දිව ශරීරේ පිනවමින්. තිරිසනෙක් වෙච්ච ඇත්ත නෙමෙයි. ඒගොල්ලෝ ඇස කන නාසය දිව ශරීරේ පිනව ඉන්න සත්‍ය කොහොමද දකින්නේ? ඔය දෙවියෝ වෙච්ච ඇත්ත එහෙම. නිර්සත්‍යත් එහෙම සතර පාය. නේද? එහෙනම් මේ කාම තණ්හාව කියලා එකක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. ඊළඟ භව තණ්හා. භව තණ්හා කියන්නේ ශාස්ත්‍රත දෘෂ්ටිය. ඒ කියන්නේ කාමයන් ස්ථිරයි කියලා හිතාගෙන. දැන් ඔය අමරණීයයි කියලා හිතාගෙන. මේ පස්කම් සප සොය ඒ යනකොට මිනී මරන්න වෙනවා. හොරකම් කරන්න
වෙනවා. කාම මිත්‍යාචාරය දෙන්න වෙනවා. බොරු කියන්න වෙනවා. කේලම් කියන්න වෙනවා. හිස් වචන කියන්න වෙනවා. පරුස වචන කියන්න වෙනවා. සුරාවට සූදුවට යන්න වෙනවා. මව මරන්න වෙනවා. පියා මරන්න වෙනවා. නේ? බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මරන්න වෙනවා. මොකටද මේ? කාමයේ ස්ථිරයි මේක පවත්වාගෙන යන්න. දිග සරලව හිතලා බලන්න මේ මිනිස්සු අකුසල් කරන්නේ ඕකට නෙමෙයි. මිනිස්සු අකුසල් කරන්නේ මොකටද? කාමයේ ස්ථිරයි. ඒක පවත්වාගෙන යන්න. මේ ආත්ම බැරි වුණොත් ඊළඟ ආත්මෙ හරි අපි ලබනවා. අපි මේ ප්‍රාර්ථනා කරන තමයි දේව මිනිස් සැප කෙලවර කියලා. බුදුරෙන් ප්‍රාර්ථනා කළා නෑ මේ අපි තමයි එහෙම කියන්නේ. නේ? දේව මිනිස් සැප ලැබලා නිවන් දකින්න එක අන්තිමට දාන්නේ අපි. හැබැයි අපි මොකද්ද කරන්න ඕන? දේව මිනිස් සැප නොලබා නිවන් සුව ලැබේවා. නැත්තම් කාමයේ ස්ථිරයි කියලා අපි භව තණ්හාවක් ඇති කරගන්නවා. ඊළඟ එක තමයි භව තණ්හා. ඒකට කියන උච්ඡේද දෘෂ්ටිය කියලා. මේ පංචස්කන්ධය හා පංචකාමයන් මෙතනින් අවසන් කියලා සමහරුන්ට කලකිරිලා මේ අමුතු දෘෂ්ටියක් ඇති කරගන්නවා. අමුතු දෘෂ්ටියක් ඇති කරගන්නවා. මේ ওই සමහර ලෝක සමහර රටවල සමහර කාලවල එහෙම තියෙනවා. නේ? ඒකට කියන උච්ඡේද දෘෂ්ටිය. මෙතනින් අවසానයි කොහොම හරි පුළුවන් තරම් ගෙවලා අවසන් කරගන්න ඕන ආත්මය ගැන හිතලා. ආත්ම සංකල්පය. ඉතින් බුදුහාඳුරගේ ආත්ම සංකල්පයක් නැහැනේ. බුදුහාගේ සංකල්පය මොකද්ද? අනාත්මයි. අනාත්ම සංකල්පය. ඉතින් තේරෙන්නේ මෙන්න ලෝකය ගැන මම ඔය කෙටියෙන් මතක් කළේ වචන මාත්‍රයකින් මේ මතක් කළේ. නේ? මේක ගොඩාක් ගැඹුරු සහ විස්තර වශයෙන් කිය ගන්න ඕන දේශනාවල්. ඒ නිසා අපි බලාපොරොත්තු වන පරම සත්‍යය තමයි නිවන. ඒ නිවන කියන්නේ බාහිර ලෝකේ නෙවෙයි මේ පංචස්කන්ධය නැමැති ලෝකේ. ඒක අපේ බුදුහාරෝ පරම සත්‍ය වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒකට යන ඒ නිවන් මාර්ගට යන ක්‍රමානුකූල නිවන් මඟද බුදුහාඳුර දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ දුර්ලභ වූ උතුම් මාර්ගයක් ලැබූ අපි ඒ උතුම් නිර්වාණගාමී ප්‍රතිපදාවේ ගමන් කරන්න ඒකාන්ත වශයෙන් අදිෂ්ඨාන ඇති කරගන්න ඒ නිර්වාණ අවබෝධය පිණිස මේ උතුම් ධර්ම ශ්‍රවණයද සෑම දිනාටම ප්‍රඥා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා. අද දින මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය විමලා ජයතුංග උපාසිකා මෑණියන්, ඒ වගේම දියණිවරු දෙපළ සහ බෑනාවරු දෙපළ ඇතුළු පවුලේ සැම. ඉතින් අපේ විමලා ජයතුංග උපාසිකා මෑණියන් අපි දන්න බොහොම ශ්‍රද්ධාවන්ත උපාසිකා මෑණි කෙනෙක් මේ විහාරස්ථානයේ. ඉතින් මේ මිය පරලෝකයේ කලුගලගේ අමරදාස එතුමියගේ සාම්පුරුෂයා මේ දියණිවරුන්ගේ පියාණන් සිහිපත් කරලා පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ උතුම් ධර්ම දාණයෙන් අත්පත් කරගත්තා වූ සියලු පින් මේක වර්ෂයකට පෙර මියගිය කලුගලගේ අමරදාස පියාණන් ඇතුළු මියගිය සකල ඥාතීන් මෙපින් අනුමෝදන්ව බුදුන් දැක නිවන් දකිත්වා. සාදු සාදු සාදු. විහාරාධිපති අතිගෞරවනීය නායක හාමුදුරුවෝ, කල්යාණ ශ්‍රී හාමුදුරුවෝ ඇතුළු මහා සංඝ රත්නයටද මේ උතුම් ධර්ම දානයේ පින් බලයෙන් කුසල් බලයෙන් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් උදා වේවා. සාදු සාදු සාදු. එවැගේම ධර්ම දානයෙහි දායකත්වයේ දරූ විමලා ජයතුංග උපාසිකා මෑණියන්ටත් ඒ දියණිවරු දෙපළ, බෑනාවරු දෙපළ, එවැගේම මිනිපිරියන් දෙපළ, එවැගේම එකම මුණුපුරා ඇතුළු මේ පවුලේ සෑම දෙනාටම මේ උතුම් ධර්ම දානයේ පින් බලයෙන් කුසල් බලයෙන් නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් උදා වේවා. සාදු සාදු සාදු. ධර්ම දේශනා කළ අපිටත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් ධර්ම දානයක දායකත්වයේ දරූ සැමටත් මේ උතුම් ධර්ම දානයේ පින් බලයෙන් කුසල් බලයෙන් මෙලොව සැනසෙල්ල වේවා, පරලොව සුගතිය වේවා, අමා මහ නිවන් සම්පත් පිණිසම
හේතු වාසනා වේවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවන් දක්නා ජාති දක්වාම සම්මා සම්බුදු සරණයි. හරි අපස්. හරි එන එක හරි හරි හොඳයි හොඳයි උත්සාහ හරි මේක තීරණ ගන්න. හරි උත්සාහ. එහෙනම් හරි